අද අපි පොල් කිරි නැතුව රසම රස පරිප්පු කරේ එකක් හදමු. අපේ ගෙදර සතිය දවස් 5ම වගේ පරිප්පු හදනවා. ඉතින් මේ තියෙන්නේ පොල් කිරි නැතුව මම හදන පරිප්පු රෙසිපි එක. සෝදාගත්ත පරිප්පු වලට 3-5 කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි කාලයි, සුදු ලුණු කරපිංචා පොඩියට කපාගත්ත ලුණු එකතු කරගෙන පරිප්පු ටික යට යනකම් වතුර දාලා මේක හොඳට තම්බ ගන්න. පරිප්පු ටික තැම්බුණාට පස්සේ මෙන්න මේ වගේ තියෙන්නේ. දැන් අපි තෙම්පරාදුවට තෙල් වලට අබ තේ හැඳි එකක් එකතු කරලා ඒකට සුදු ලුණු කරපිංච එකතු කරලා පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න. වේලිච්ච මිරිසුත් එකතු කරගන්න. මතක් කරලා සුදු ලුණු වැඩිපුර එකතු කරගන්න. ඒ ටික තෙම්පරාදු වුණාට පස්සේ කෑලි මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරලා මික්ස් කරගෙන තඹගත පරිප්පු ටික එකතු කරගන්න. මම වතුර චුට්ටයි එකතු කරගන්නේ. මට කරි එක ගොඩක් ඕනේ නැති නිසා ඔයාට ඕන නම් වතුර තව එකතු කරගන්න. දැන් ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන මේක හොඳට උතුරනකම් තියාගෙන ලිපෙන් අයින් කරගන්න. මේ පරිප්පු කරි එක මාරම රසයි. ඒ වගේම හදන්න හරිම ලේසි. හැමදාම try කරන විදිහට නැතුව මේ විදිහට පරිප්පු එක try කරලා බලන්න. මේ වගේ රෙසිපි බලන්න මාව follow කරලා තියාගන්න.